හෙලෝ මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් නැති කියලා. ඉතින් බොහොම කාලයකට පස්සේ තමයි මම අද වීඩියෝ එකක් අරගෙන එන්නේ. ඒක නිසාම මම අද ගොඩක් වටින දෙයක් ගැන ඔයාලත් එක්ක කතා කරන්න බැලුවා. ඒ වටින දේ මොකද්ද කියනවා නම් ලංකාවේ මේ ළඟදී ඉවර වුණ ගොඩාක් දිග නැති ටෙලි නාට්‍යයක්. සමහර අයට හිතෙන්න පුළුවන් ටෙලි නාට්‍යයක් ගැන කියන දේ කොහොමද වටිනවා වෙන්නේ කියලා. වීඩියෝ එක අන්තිම වෙනකල් අහලා බලන්න කොහොමද මේක වටින්නේ අද සමාජෙට අද ඉන්න අය දැනුවත් වෙන්නේ කොහොමද වටින්නේ කියන එක. ඒ අයිට කලින් මට ඔයාලට පොඩි පැහැදිලි කිරීමක් පොඩි කතාවක් කියන්න තියෙනවා. අපි ඒකත් අහලම යමු අපේ ටෙලි නාට්‍ය ගැන කතාවට. ඔයාලා අහලා තියෙනවද ට්‍රෝයි නගරය අල්ලගන්න ආපු ට්‍රෝජන් අශ්වයාගේ කතාව? ගොඩක් අය අහලා තියෙන්න ඕනේ මේක. මේ ට්‍රෝජන් අශ්වයා කියන්නේ මේ ලී අශ්වයෙක් ට්‍රෝයි නගරය අල්ලගන්න ආවා කියලා තමයි කියන්නේ. ඒක ට්‍රෝයි වැසියෝම ලී අශ්වයාව නගරය ඇතුළට ගෙනත් තියෙනවා. මේ ලී අශ්වයාගේ ඇතුලේ සෙබළු ඉඳලා තියෙනවා. අශ්වයා ඇතුළට ආවෙන් පස්සේ සෙබළු ටික එළියට ඇවිල්ලා නගරය අයිති කරගෙන තියෙනවා. නගරය අල්ලගෙන තියෙනවා. ඉතින් මේ වගේම සොෆ්ට්වෙයාර්ස් තියෙනවා, මැල්වෙයාර්ස් තියෙනවා කම්පියුටර් එකට එන. අපි ඉන්ස්ටෝල් කරන සොෆ්ට්වෙයාර් එකක් ඇතුලේ තිබිලා අපිට ඒකේ කොටසක් වගේ පෙන්නලා ඇවිල්ලා එයා ඇතුලේ හැදෙන්න පුළුවන්. ඒ සොෆ්ට්වෙයාර් එක ඇතුලේ ඉන්ස්ටෝල් වෙන්න පුළුවන් ට්‍රෝජන් එකක්. එතකොට මේ ට්‍රෝජන් වර්ග ගොඩාක් තියෙනවා. ඒ අතරින් උදාහරණ විදිහට මම කීපයක් කිව්වොත් එහෙම මම කලින් වීඩියෝ එක කරලා තියෙන රූට් කිට් එක. එතකොට ආයෙ තියෙනවා බෑක්ඩෝර් ට්‍රෝජන්, ඩවුන්ලෝඩ් ට්‍රෝජන්, ස්පයි ට්‍රෝජන්. ස්පයි කියන්නේ ඔත්තු බලනවා කියන්නේ. ඒ වගේම රිමෝට් ඇක්සස් ට්‍රෝජන්. රිමෝට් ඇක්සස් ට්‍රෝජන්. එහෙම නැත්නම් රැට්. මේ රැට් කියන එකත් එක්ක තමයි අපි ඔය කතා කරන්න යන ටෙලි නාට්‍ය සම්බන්ධ වෙන්නේ. මේ ටෙලි නාට්‍ය නමත් ද රැට් 403. එතකොට මේ ටෙලි නාට්‍ය පටන් ගන්නේ ගමක සිද්ධ වෙන දෙයක් සම්බන්ධව. ගමක ජීවත් වෙච්ච අසෙනි කියලා ළමයි. ඒ ළමයා මැරෙනවා. ඒකත් එක්ක සහ ඒත් එක්කම වගේ කොළඹ ආසන්න ඒ නගර ආසන්න පැත්තක ගෑනු ළමයෙක් ඔෆිස් එකක වැඩ කරන ගෑනු ළමයෙක් ඒ ගෑනු ළමයා බය වෙනවා. ඒ බය වෙන එක ඒ දෙක පාදක කරගෙන ඒ දෙක මූලික කරගෙන තමයි මේ කතාව ඉස්සරහට ඇදිලා යන්නේ. එතකොට මේකෙදි ඔය රිමෝට් ඇක්සස් ට්‍රෝජන් කියන එක ඒක සම්බන්ධ වෙලා තියෙනවා කතාවේ විදිහට ඒ ළමයි දෙන්නම පාවිච්චි කරපු ඩිවයිසස් වලට එහෙම සම්බන්ධ වෙලා එක්තරා පුද්ගලයෙක් විසින් ඒක මෙහෙයවගෙන ඒ ළමයි බය කරලා එක දේවල් කරගෙන තියෙනවා. අපයෝජනය කරලා තියෙනවා. හරිද? එතකොට එහෙම සිද්ධ වෙච්ච සිද්ධිය පස්සේ ඩොක්ටර් රාජනායක කියලා ආචාර්යවරේ ඇවිල්ලා ඒක විසඳනවා බොහොම සූක්ෂම විදිහට. එතකොට මේ කතාවේ හැමතැනම අපිට කුතුහලය සහ හැම දෙයක්ම දැනෙන විදිහ අන්තිම අවස්ථාව වෙනකල් අපිව කතාව ඇතුළේ තියාගන්න පුළුවන් විදිහට ගොඩක් උසස් විදිහට අද තියෙන ටෙලි නාට්‍යයක් මේක. මේකෙන් දෙන පණිවිඩය ඇවිල්ලා කිසිම වෙලාවක අවතක්සේරු කරන්න එපා. තමන්ගේ තියෙන මොනවද කම්පියුටර් එකේ තමන් කම්පියුටර් එක මොනව හැක් කරන්නද වගේ අවතක්සේරු කරන්න එපා. ඕනම වෙලාවක ඔයාගේ කැමරා එකක්, ඔයාගේ මයික්‍රොෆෝන්ස් ඒවා හරිම අනාරක්ෂිතයි. ඔයා හරි විදිහට නිරීක්ෂණය කරගෙන හිටියේ නැත්තම්. අපි ලයිසන් කරන්නේ නැතුව ගන්න සොෆ්ට්වෙයාර්ස් තියෙන. ඒ සොෆ්ට්වෙයාර් වලින් පවා අපිට මේවා ඉන්න පුළුවන් බොහෝ දුරට අපි තුන්වෙනි පාර්ශවයක් විසින් එහෙම ලයිසන් නැතුව අපිට පාවිච්චි කරන්න පුළුවන් විදිහට අදපු මෘදුකාංග තමයි අපි ඒ පාර්ශවයන්ට අදාළ මොකක් හරි වෙබ් පිටුවකින් වගේ අරගෙන පාවිච්චි කරන්නේ. එතකොට ඒ වගේ වෙලාවදී අපිට මේ වගේ ඒ තියෙන සොෆ්ට්වෙයාර් එකත් එක්ක මේ වගේ අනිෂ්ට මෘදුකාංග එන්න පුළුවන් අපේ පරිගණකවලට වගේම අපි පාවිච්චි කරන මොබයිල් ඩිවයිසස් වලට. මේ ගැන අවබෝධයෙන් හිටියේ නැත්නම් ඔයා දන්නේ නැහැ ඔයාව ස්පයි කරලා තියෙන පුළුවන්. කලින් කතා කරපු ස්පයි ට්‍රෝජන් එකකින් වගේ
වස්සේ රිමෝට් ඇක්සස් ටෝජන් එකකින් ඔයාගේ තියෙන කම්පියුටර් එක එයාට කන්ට්‍රෝල් කරන්න පුළුවන් බෑක්ඩෝ ටෝජන් වගේ එකක් පාවිච්චි කරලා ඔයාට නොදැනෙන්න ඔයාගේ කම්පියුටර් එකේ තියෙන ෆයිල්ස් වලට ඇක්සස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට මේ බොහෝම කරදරකාරී අනිෂ්ට මෘදුකාංකයක් තමයි ටෝජන් කියන්නේ. මේ කතාවේ සම්පූර්ණයෙන්ම අන්තිම වෙනකල් මේ ගැන බැලුවොත් ඔයාට තේරෙයි මොකද්ද මේ කියන්නේ. මම කතාව ගැන වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. මොකද එතකොට ඒක රසවින්දනයට බාධාවක් වෙන නිසා. බොහොම ස්තුතියි මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට. අනිවාර්යයෙන්ම මේ The Rat 403 කියන මේ ටෙලි නාට්‍ය ඔයාලා බලන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒක ගොඩක් වටිනවා. අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.